ජෙෆ්රි ලයනල් ඩහමර් කියන්නේ 1978 ඉඳන් 1991 දක්වා කාලය ඇතුළත පිරිමි 17 දෙනෙක්ව ඝාතනය කරපු ඇමරිකානු මිනීමරුවෙක්. ඔහු සාමාන්‍යයෙන් කළේ කට්ටියව තමන්ගේ ඇපාර්ට්මන්ට් එකට ගෙන්නගෙන මත්ද්‍රව්‍ය දීලා අපයෝජනය කරලා මරලා දාන එකයි. ඊට පස්සේ මළ සිරුරු එක්ක ලිංගිකව හැසිරෙන එක වගේම මිනිමස් කන එකත් එයා කළා. සමහර මළ සිරුරු වල ඇටසැකිලි එයා සිහිවටන විදිහට ළඟ තබා ගත්තා. 1978 ජුනි 18 වෙනිදා ඩහමර් තමන්ගේ පළමු මිනිමැරුම කළා. ඔහු පාරේ රස්තියාදු වෙවී හිටපු ස්ටීවන් හික්ස් කියන 18 හැවිරිදි තරුණයාව තමන්ගේ ගෙදරට එක්ක ආවා බියර් ටිකක් බොන්න කියලා. ටික වෙලාවකට පස්සේ ස්ටීවන් යන්න හැදුවත් ඩහමර් ඔහු යනවට කැමැත්තක් තිබුණේ නැහැ. ඩහමර් කිලෝ 4.5ක් බර ඇති ඩම්බෙල් එකකින් ස්ටීවන්ගේ ඔළුවට ගහලා ඔහු පණ නැති වුණාම ගෙල හිර කරලා මරලා දැම්මා. පස්සේ මළ සිරුර බිම් මහලට ඇදගෙන ගියා. ඊළඟ දවසේ ඩහමර් ඒ සිරුරු කෑලි වලට කපලා ගෙවත්තේ වල දැම්මා. සති කිහිපයකට පස්සේ ආයෙත් ඒක හාරලා අරන් ඇසිඩ් දාලා මස් දිය කරලා ඉතුරු වුණු ඇටකටු මිටියකින් කුඩු කරලා කැලේට විසි කරා. 1989 මාර්තු 25 වෙනිදා 24 හැවිරිදි ඇන්තනි සියර්ස්ව මරලා දැම්මා. ඇත්තටම ඩහමර් එදා රෑ අපරාධයක් කරන්න හිතාගෙන නෙවෙයි බාර් එකකට ගිහිල්ලා තියෙන්නේ. හැබැයි එතනදී හම්බුණ සියර්ස් ඩහමර් එක්ක කතා කරන්න පටන් අරන්. ඩහමර් එයාව තමන්ගේ ආච්චිගේ ගෙදරට එක්කගෙන ගිහින් මත් කරලා ගෙලහිර කරලා මරලා දැම්මා. ඊළඟ දවසේ ඩහමර් ඒ සිරුරු කෑලි වලට කපලා විනාශ කළා. හැබැයි යා සියර්ස්ගේ හිස සහ ලිංගික අවයවය විතරක් පෙට්ටියක දාලා ආරක්ෂා කරලා තියාගත්තා. ඩහමර් කෙනෙක්ගේ සිරුරේ කොටස් මතකයක් විදිහට තියාගත්ත මුල්ම අවස්ථාව මේකයි. පස්සේ එයා අලුත් ඇපාර්ට්මන්ට් එකකට යනකොටත් මේවා අරගෙන ගියා. 1990 ජුනි මාසයේදී එයා එඩ්විඩ් ස්මිත්ව මරලා දැම්මා. එයාගේ ඇටසැකිල්ල ෆ්‍රීසර් එකේ දාලා තියාගන්න හැදුවා. හැබැයි ඒ ක්‍රමය හරි ගියේ නැහැ. අන්තිමේදී හිස් කබල වේලෙන්න කියලා අවන් එකට දැම්මම ඒක පිපිරිලා විනාශ වුණා. ඒ ගැන ඩහමර් පස්සේ කාලෙදී පොලිසියට කිව්වේ මට ඒ ගැන හරිම දුකයි. මොකද මට එයාගේ කිසිම කොටසක් ඉදිරි කරගන්න බැරි වුණා කියලයි. ඩහමර් ලින්සේ කියන තරුණයාවත් ඒ විදිහටම මරලා දැම්මා. එයාගේ හිස් කබල තියාගත්තා. ඩහමර් ලින්සේගේ සම පවා ආරක්ෂා කරලා තියාගන්න හැදුවත් ඒක දි รา පත් වෙන්න පටන් ගත් නිසා අන්තිමේදී විසි කරලා දැම්මා. 1991 වෙනකොට ඩහමර් ජීවත් වුණ ඇපාර්ට්මන්ට් එකේ අනිත් අය එයාගේ කාමරෙන් එන දරුණු කුණු ගඳ ගැන මැනේජර්ට දිගින් දිගටම පැමිණිලි කරලා තිබ්බා. මැනේජර් මේ ගැන ඇහුවම ඩහමර් කිව්වේ එයාගේ ෆ්‍රීසර් එක කැඩිලා ඒකේ තිබුණු මස් කුණු වෙලා කියලයි. තවත් වෙලාවක කිව්වේ එයා ඇති කරපු මාළු මැරිලා ඒකයි ওই ගඳ එන්නේ කියලා. 1991 මැයි මාසයේදී ඩහමර්ට ටෝනි හියුස් කියන තරුණයාව හමු වෙනවා. ඩහමර් ඔහුව රවට්ටගෙන ඔහුගේ ගෙදරට එක්කගෙන යන්නේ ෆොටෝ ගන්න සල්ලි දෙනවා කියලා. එහිදී ඔහුව සිහි නැති කරලා ඉතා අමානුෂික විදිහට ඔළුවට ඇසිඩ් ගහලා මරලා දානවා. පස්සේ දවසක පොලිසිය ඩහමර්ගේ ගෙදරට ආවත් එතන තිබුණු කුණු ගඳ ගැන ඔවුන් වැඩි සැලකිල්ලක් දක්වලා නැහැ. ඩහමර් පස්සේ කාලෙක කිව්වේ පොලිසිය නිලධාරීන් නිකමට වගේ කාමරය ඇතුළට එබිලා බැලුවා විතරයි කියලයි. පොලිසිය ගියාට පස්සේ ඩහමර් තවත් තරුණයෙක්ව මරලා දාලා ඊළඟ දවසේ වැඩට නොගිහින් මළ සිරුරු කැබලි කරන්න කාලය වෙන් කරලා තියෙනවා. ජුනි සහ ජූලි මාසවලදී ඩහමර් තවත් තරුණයන් කීප දෙනෙක්වම රවට්ටගෙන ගෙනත් මේ විදිහටම මරලා දාලා තියෙනවා. සමහර අයව මරන්න කලින් විවිධ වද හිංසා පමනවලා තියෙනවා. මැරුණට පස්සේ සිරුරු කැබලි කරලා කොටස් ශීතකරණයේ දාලා තියෙනවා. අන්තිමේදී පොලිසිය ඩහමර්ගේ ගෙදර පරීක්ෂා කරනකොට ඔවුන්ට අමුතු ෆොටෝ වගේක් හම්බෙනවා. ඒ ෆොටෝ දැක්කම තමයි පොලිස් නිලධාරීන්ට තේරෙන්නේ මේක සෙල්ලමක් නෙවෙයි කියලා. ඩහමර් පොලිසියත් එක්ක පොරබදින්න හැදුවත් පොලිසිය ඔහුව මෙල්ල කරලා අත්අඩංගුවට ගන්නවා. එක් නිලධාරියෙක් ශීතකරණය ඇරලා බලනකොට ඒක ඇතුලේ තිබිලා තරුණයෙකුගේ කැපූ ඔළුවක් හම්බෙනවා.
පොලිසියට අහු වුණාට පස්සේ ඩාමර් කිව්වේ මම කරපු දේවල් හැටියට මාව මරලා දාන්න ඕනේ කියලයි. මිල්වෝකී පොලිසියේ අපරාධ විමර්ශන අංශය ඩහමර්ගේ ඇපාර්ට්මන්ට් එක හොඳට සෝදිසි කරද්දී එයාගේ කුස්සියේ තිබිලා කපපු මිනිස් ඔලු 4ක් හම්බෙනවා. ඒ විතරක් නෙවෙයි. එයාගේ නිදන කාමරයේ අල්මාරිය ඇතුලේ තිබිලා මිනිස් හිස් කබල් 7ක් හම්බෙනවා. ඒවයින් සමහරක් පාට කරලයි තියෙන්නේ. සමහරක් බ්ලීච් කරලා සුදු කරලයි තිබුණේ. පරීක්ෂකයන්ට එයාගේ ෆ්‍රිජ් එකේ යටම තට්ටුවේ තිබුණු ට්‍රේ එකක එකතුණු ලේ බින්දුත් ප්ලාස්ටික් බෑග්වල ඔතපු මිනිස් හදවත් දෙකකුත් අතකුත් ඒ වගේම ෆ්‍රීසර් එක ඇතුලේ තිබිලා සම්පූර්ණ කඳ කොටසකුත් අයිස් වල ඇලිලා තිබුණු මිනිස් අවයව සහ මස් පිරුණු බෑග් එකකුත් හොයා ගන්නවා. ඩහමර් එයාගේ ගෙදර මලසිරුරු පාවිච්චි කරලා පූජාසනයක් හදන්න සැලසුම් කරලා තියෙනවා. මිලර් සහ ලේසි කියන දෙන්නගේ මුළු සැකිලි දෙපැත්තින් තියලා කුස්සියේ තිබ්බ ඔලු 4 මස් අයින් කරලා ඒවත් මේකට පාවිච්චි කරන්නයි එයා හිතාගෙන ඉඳලා තියෙන්නේ. කළු මේසයක් උඩ හඳුන්කුරු පත්තු කරලා නිල් පාට ලාම්පු දාලා මේක ලස්සන කරන්නත් එයාට ඕන වෙලා තියෙනවා. 1991 නොවැම්බර් වලදී මේ ගැන ඇහුවම ඩහමර් කිව්වේ මේක මං වෙනුවෙන් හදාගන්න හිටපු තැනක්. මට එතනදී සැනසීමක් දැනෙනවා කියලයි. එයා ඒක හැඳින්වුවේ භාවනා කරන්න පුළුවන් තැනක් විදිහටයි. එයා අහු වෙන්න තව මාස 6ක් පරක් වුණා නම් පොලිසියට මේ පූජාසනය දකින්න ලැබෙනවා කියලා එයා කිව්වා. අවසානයේ සියලු චෝදනාවලට වරදකරු වූ ඔහුට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් ලැබෙනවා. 1953 දී මරණ දඩුවම අහෝසි කරලා තිබුණ නිසා ඔහුට මරණ දඩුවම ලබා දීමට හැකියාවක් තිබුණේ නැහැ. 1994 නොවැම්බර් 28 වෙනිදා උදේ තවත් සිරකරුවෙකුගේ පහර දීමක් හමුවේ ඩහමර් ලෙවිලක් මැද වැටී සිටියේදී හමු වෙනවා. අවසානයේ ඔහුව රෝහලට ගෙනියන අතරතුරදී ඔහු මිය යනවා.